අද මම කතා කරන්නේ මගේ ඒකමස් වෙබ් ඇප්ලිකේෂන් එක ඩේ5 එක කියන්නේ මගේ පොකට් පාස්වර්ඩ් ප්‍රොසෙස් එක සිදුවෙන ආකාරය. හරි අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. මම මුලින්ම කිසිම ඊමේල් එකක් ඊමේල් එකක් නොදී පොකට් පාස්වර්ඩ් කෙනෙක් ඔබලා බලන්න. එතකොට කියනවා please enter your registered email address. හරි අපි බලමු දැන් මේ ඇප්ලිකේෂන් එක හරහා මම රෙජිස්ටර් වෙච්ච ඊමේල් එකක් හොයාගන්න විදි අපි ඩේටබේස් එකට ගිහිල්ලා ඊමේල් එකක් ගන්න. මෙතෙන්දි මම මේ තුන්වෙනියට තියෙන ඊමේල් එක පාවිච්චි කරනවා. ඒ පාස්වර්ඩ් එක දැනට දීලා තියෙන්නේ 1 2 3 4 5 6යි. හරි. අපි බලමු මේ ඊමේල් එක දීලා කොහොමද forget password එක කරන්න කියලා. හරි. දැන් මෙතෙන්ට මම ඊමේල් එක ටයිප් කරනවා. හරි. දැන් මම අතන ඊමේල් එක ටයිප් කරා. මම මෙතනදී එතන බින්දුවක ඉලක්කන අයින් කරලා බලන්න පොකට් පාස්වර්ඩ් ප්‍රොසෙස් එක කරන්න පුළුවන්ද කියලා. එතකොට කියන ඉන්වැලිඩ් ඊමේල් ඇඩ්‍රස් එක යන්නේ රෙජිස්ටර් වෙච්ච ඊමේල් එක මෙතනදී මම බින්දුව අයින් කරපු හින්දා මේක ඉන්වැලිඩ් එක කියන්නේ වැඩි නැති ඊමේල් ඇඩ්‍රස් එකක් කියලා තියෙනවා. මම මෙතෙන්දී එක වැලිඩ් වෙන්න මෙතෙන්ට මම බින්දුව දානවා. බින්දුව දාලා අපි බලමු forget password එක සිදු කරන්න පුළුවන්ද කියලා. හරි. ඔන්න ඇලර්ට් එකකින් කියනවා verification code send your email please check email. හරි අපි දැන් බලමු ඒක චෙක් කරලා වෙරිෆිකේෂන් කෝඩ් එක ඇවිල්ලාද කියලා. ඔව් මෙතෙන්දි කෝඩ් එක ඇවිල්ලා තියෙනවා. මෙතෙන්දි අපි මේ කෝඩ් එක කොපි කරගන්න ඕනේ. හරි. ඉතින් මම කෝඩ් එක කොපි කරගත්තා. එතකොට මෙතෙන්දි අපිට පොවක් එකක් එනවා reset password කියලා. මෙතෙන්දි new password retype password සහ verification code එක එනවා. මෙතෙන්දි මම password එක ඇතුළත් කරගන්නවා. මෙතෙන්දි අපිට show කියලා hide කියලා බලන්නත් පුළුවන්. මෙතෙන්දි මම password එක දෙනවා. මේක බැලුවා මම ඒකට දීලා තියෙන 1 2 3 1 2 3. එතකොට මම මේ ආයෙත් මේ password එකම මෙතන retype කරනවා. එතකොට පාස්වර්ඩ් එක සමානයි. එතකොට දැන් මෙතන වෙරිෆිකේෂන් කෝඩ් එකට මම අරගත්ත වෙරිෆිකේෂන් කෝඩ් එක ඇතුළත් කරනවා. හරි. මෙතෙන්දි මම පොඩි දෙයක් කරලා බලනවා. මෙතෙන්දි එකක මම පාස්වර්ඩ් එක මේ ඉලක්කම අයින් කරනවා. මේ ඉලක්කම අයින් කරලා බලමු. දෙකක් ඇතුළත් කරලා තියෙනවා. හරි. දැන් අපි පාස්වර්ඩ් එක රීසෙට් කරමු. හරි. එතකොට ඇලර්ට් එකක් එන password update successfully කියලා. හරි අපි ඒක ඕකේ කරමු. දැන් අපි ඕකේ කරලා බලමු database එක තුල අපි ඒ password එක change වෙලාද කියලා. හරි. දැන් මම මෙතන දැනට තාම තියෙන්නේ 1 2 3 4 5 6 කියලා. මෙතන තාම verification code එක ඇතුළත් වෙලා නැහැ. අපි refresh කරලා බලමු. හරි. එතකොට මෙතන අදාළ පාස්වර්ඩ් එක මෙතන change වෙලා තියෙන 1 2 3 1 2 3 කියලා. මෙතන verification code එක මෙතෙන්දි save වෙලා තියෙනවා. හරි. දැන් අපි බලමු මම මේක කොහොමද backend එක process කරේ කියලා. මේ තියෙන්නේ backend එකට අදාළව code ටික. මෙතෙන්දි මම index.php ෆයිල් එක තුල forget password එකට අදාළ ෆන්ක්ෂන් එක කෝල් කරලා තියෙනවා forget password කියලා. අපි දැන් බලමු මේ forget password එක අදාළව මම කොහොමද කෝඩ් කරේ කියලා. මේ තියෙන්නේ එක. මෙතෙන්දි මම email to කියන ID එක අල්ලගෙන තියෙනවා. ඒ කියන්නේ මේ email එක තමයි අල්ලගෙන තියෙන්නේ. ඒ කියන්නේ email එක නිවැරදි email එකක්ද වැරදි email එක සහ අපි register වෙලා නැති email එකක්ද කියන එක තමයි ඉතින් check කරගන්න ඕනේ.
ඉතින්දි මං ඒ ඊමේල් එක අයිඩ එක හරහා මෙතන වේරියබල් එකකින් ඒක මං අල්ලගෙන තියෙනවා ඊමේල් කිය. ඊට පස්සේ මෙතෙන්දි මම රික්වෙස්ට් එකක් හදලා තියෙනවා. ඒ රික්වෙස්ට් එක හදලා රෙස්පොන්ස් එක මම මෙන්න මේ pocket password process.php ෆයිල් එක නිර්මාණය කරලා තියෙනවා. ඒක මම යවන්නේ get method එක හරහා. හරි. දැන් අපි බලමු එතෙන්දි මම කොහොමද මේක ප්‍රොසෙස් කරේ කියලා. මෙතෙන් එතකොට මම මෙතෙන්දි database එක include කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතන usersලා ගොඩ ප්‍රමාණය ඇතුළත් වෙනකොට අපි මේ data ඇතුළත් කිරීමේදී errors එන්න පුළුවන්. ඒ නිසා මම ඒකට solution එක විදිහට මම database එක වෙනම ෆයිල් එක හදාගෙන තියෙනවා. ඉතින් වෙනම ෆයිල් එක හදලා තියෙනකොට අපිට අවශ්‍ය වෙන ෆයිල් එකට මෙහෙම cloud කරලා ඒ database එක සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඒ database එකට දාන code එක හරි මෙතෙන් තමයි include කරලා තියෙනවා smtp.php ෆයිල් එකක්. එතකොට php mail addon php ෆයිල් එකක්. ඊට පස්සේ exception.php ෆයිල් තුන. මේ ෆයිල් තුනෙන් තමයි අපිට වෙරිෆිකේෂන් කෝඩ් එක ඊමේල් එකට දාලා forget password කරන්න අවශ්‍ය වෙරිෆිකේෂන් කෝඩ් එක ඇතුළත් වෙන විදිහට හදලා තියෙන්නේ මේ ෆයිල් තුන හරහා. එතකොට මෙතෙන්දි මම ඒ මෙතෙන්දි එක හරහා ඊමේල් එක මේ කියන වෙරියබල් එක අල්ලගෙන ඒක $sign email එකන වෙරියබල් එකෙන් සේව් කරගෙන තියෙනවා. මෙතෙන්දි ඒ ඊමේල් එක emptyද empty නැද්ද කියන්නේ ඊමේල් එක ඇතුළත් කරලා ඒ ඇතුළත් කරපු ඊමේල් එක database එක හරහා අපි චෙක් කරලා බලනවා තියෙනවද කියලා. එහෙම චෙක් කරලා බලනකොට ඒ database එකේ ඊමේල් එකක් තියෙනවා නම් ඒ ලැබෙන output එක තියෙන output එක raw එකක් විදිහට තමයි database එක තුල ඉන්නේ. ඒ raw එක අපි n කරන $sign n කරන variable එකට සේව් කරගන්නවා. ඉතින් අපි මෙතන කන්ඩිෂන් එක චෙක් කරනවා. මේ කන්ඩිෂන් එකේදී ඒ raw එක එකකට සමාන වෙනවා. කියන්නේ අපිට එක email එක register වෙන්න පුළුවන් එකපාර නිසා බලනවා ඒ raw එකට ඒ raw email එකට අදාළ raw එකයිද කියලා චෙක් කරනවා. එතකොට එහෙම තියෙනවා නම් අපි අප්ඩේට් කරනවා වෙරිෆිකේෂන් කෝඩ් එක email එකට අදාළ වෙරිෆිකේෂන් කෝඩ් එක සේව් කරගන්න. මෙතෙන්දී අපි ඒ කෝඩ් වේරියබල් එක හරහා කෝඩ් එක මෙතන යුනික් විදිහට අල්ලගෙන තියෙනවා. එතකොට ඒ වේරියබල් එක තියෙන මෙතන $sign කෝඩ් කරන වේරියබල් එක මම මෙතනට ඇතුළත් කරලා ඒක database එක verification code කියන කරන්න කියලා ඇතුළත් කරලා තියෙනවා. මෙතෙන්දි වෙන්නේ email code එකට අදාළ process එක. මෙතන username එකට මම මගේ අදාළ email එක දීලා තියෙනවා. password එකට ඒ email එකේ password එකට දීලා තියෙනවා. password එක දීලා තියෙනවා. මෙතනදී කාටද යවන්න ඕන කිව්වහම මෙතන අදාළ email එක දානවා. ඊට පස්සේ මෙතන subject එකට ease of project password verification code. ඒක කියන්නේ මෙතන subject එක කියන්නේ මෙතන ඒකම project password verification code කියන එක තමයි ඒ subject එක විදිහටම අතුරත් කරලා තියෙන්නේ. එතකොට මෙතන your verification code is කියලා මෙතන code එක අතුරත් කරලා තියෙනවා. ඒකට අදාළ code එක තමයි මෙතන තියෙන්නේ. කෝඩ් එක අපි මම මෙතෙන්ට ඇතුළත් කරලා තියෙනවා your verification code is මෙතන මම කෝඩ් එක ඇතුළත් කරලා තියෙනවා. එතකොට මේ ඊමේල් එකට කෝඩ් එක වෙරිෆිකේෂන් කෝඩ් ඊමේල් එකට ආවේ නැති වුණොත් මම මේකට එකක් දාලා තියෙනවා verification code sending failed කියලා. ඒ මොකක් හරි failed එකක් නිසා ඉන්නේ. ඒ කියන්නේ connection problem එකක් හේතුව මත හෝ මේ වෙනම හේතුවක් මත මෙතෙන්දී කෝඩ් එක මේල් එකට එන නැති වෙන්න පුළුවන්. ඒ හේතුව මත තමයි මම මෙතන එකක් දාලා තියෙනවා. එහෙම නැත්නම් ඒක සාර්ථකව සිදු වුණා නම් මෙතන ඒක සක්සස් කියලා මම ඉඳලා තියෙනවා. නැත්තම් එතන දීලා තියෙන ඊමේල් එක වැරදිලා කියන්නේ අර මම කලින් කරා වගේ ඉලක්කමක් අකුරක් මිස්ටේක් වුණොත් මෙතෙන්දී මම එකක් දාලා තියෙන invalid email address. නැත්නම් අපි දීලා තියෙන ඊමේල් එක register වෙලා නැත්නම් එතන තමයි එනවා එකෝ please enter your registered email address කියලා මම දීලා තියෙනවා. හරි. එතකොට මෙතෙන්දී forget password එකට අදාළ කෝඩ් එක තමයි එතනදී තියෙන්නේ.
ඉතින් තවත් විශේෂත්වයක් තියෙනවා අපිට දැන් වෙරිෆිකේෂන් කෝඩ් එක එනවනේ සක්සස් ඒ කියන්නේ වෙරිෆිකේෂන් කෝඩ් එක ආවලට ඇලර්ට් එකක් දෙනවා. මේ ඇලර්ට් එක ආවට පස්සේ අපිට ආව පොප් මෙසේජ් එකක්. ඒ කියන්නේ new password එක රීටයිප් පාස්වර්ඩ් එකක් සහ වෙරිෆිකේෂන් කෝඩ් කියලා ඒව ඇතුළත් කරන තවත් මෙසේජ් එකක් ආවා. ඒක මෙසේජ් එකක් ආවා. ඒකට අදාළව කෝඩ් එක තමයි මේ තියෙන්නේ. රීසෙට් පාස්වර්ඩ් කියලා අපි H5 හරහා හෙඩර් එකක් තුල හදලා තියෙනවා. එතකොට new password එකට මම ලේබල් එකක් දාලා තියෙනවා. රීටයිප් පාස්වර්ඩ් එකකට ලේබල් එකක් තුල හදලා තියෙනවා. සහ වෙරිෆිකේෂන් කෝඩ් එක ලේබල් එකක් තුල හදලා තියෙනවා. එතකොට new password එක ඇතුළත් කරන මම input field එකක් යොදලා තියෙනවා. ඊට පස්සේ ඒ password එක අපිට hide කරන show කරන තා බටන් එකක් හදලා තියෙනවා. ඒත් එක්කම රීටයිප් පාස්වර්ඩ් එකට මම input එකක් දාලා තියෙනවා. ඒ new password එකම ඒ password එකම ආයෙත් රීටයිප් කරන්න. ඒත් එක්කම ඒකත් අපිට hide හා show කරගන්න වෙනම බටන් එක ඉදලා තියෙනවා. එතකොට මෙතෙන්දි මම new password කියන එකට රීටයිප් පාස්වර්ඩ් කියන එකට සහ මෙතෙන්දී රීසෙට් කියන එකටත් මම ෆන්ක්ෂන් නිර්මාණය කරලා තියෙනවා. ඒකවල මෙතෙන්දි අපේ විශේෂත්වයක් තියෙනවා. අපිට රීසෙට් කරන්න ඕන නම් වෙනම බටන් එක සහ ක්ලෝස් කරන්න ඕන වෙනම බටන් එකක්. ඒ කියන්නේ පාස්වර්ඩ් එක හදිස්සියම තිබුණා නම් විතරක් අපිට රීසෙට් කරන්න ඒ පාස්වර්ඩ් එක හොයාගත්තා නම් අපිට ඒක ක්ලෝස් කරන්න පුළුවන් විදිහට තමයි මම මේක හදලා තියෙන්නේ. හරි. දැන් අපි බලමු මේක new password කියන එකට අදාළව මම ඒකේ input එකට බටන් එකට මම ID යොදලා තියෙනවා. new password එකේ input එකට ID එක NP ලෙස බටන් එකට NPB ලෙස ඒකට ෆන්ක්ෂන් එකකුත් මම දීලා තියෙනවා. ෆන්ක්ෂන් එක කෝල් කරලා තියෙනවා show password එක කියලා කෝල් කරලා තියෙනවා. එතකොට රීටයිප් password එකේ input field එකට ID එක යොදලා තියෙන RMP කියලා බටන් එකට RMPB කියලා යොදලා සහ show password to කියලා ෆන්ක්ෂන් එකකුත් කෝල් කරලා තියෙනවා. එතකොට රීසෙට් බටන් එකටත් මම රීසෙට් පාස්වර්ඩ් කියලා ෆන්ක්ෂන් එකක් කෝල් කරලා තියෙනවා. හරි. අපි මේ ෆන්ක්ෂන් වලට අදාළව ID වලට අදාළව මම JavaScript එක තුල කෝඩ් කරපු විදිහ දැන් බලන්න. හරි. මේ තියෙන්නේ ඒ ෆන්ක්ෂන් තුන. show password 1, show password 2 සහ reset password ඒ ෆන්ක්ෂන් තුන තමයි මේ තියෙන්නේ. මෙතෙන්දි මම ඒ අදාළ ID වලට ID variable එකක් කරා මෙතන අල්ලගෙන තියෙනවා. මෙතෙන්දි අපිට ඒ පාස්වර්ඩ් එක ටයිප් කරාට පස්සේ ෂෝ කරන්නත් පුළුවන්, හයි කරගන්නත් පුළුවන්. ඒක මුලින්ම වෙන්නේ අපිට තියෙන්නේ ඒකට දාලා කෝඩ් එක තමයි මේ කියන්නේ හයි වෙලා තියෙනවා. තියෙන පාස්වර්ඩ් එක අපි ටයිප් කරනකොට හයි වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපි බටන් එක ෂෝ කරන්න ඕන වෙනවා නම් ඒකට දාලා කෝඩ් එක නම් මෙතෙන් සිද්ධ වෙන්නේ කන්ඩිෂන් එකක්. ඒ කියන්නේ ෂෝ වෙනවා නම් හයි ෂෝ වෙලා තියෙනවා අපිට හයිඩ් කරලා හයිඩ් බටන් එක ක්ලික් කරාම හයිඩ් වෙනවා. හයිඩ් එතකොට හයිඩ් වෙලා තියෙනවා අපි ඒ බටන් එක ගහුවාම ෂෝ වෙන විදිහට තමයි මෙතන ෂෝ පාස්වර්ඩ් 1 එක හදලා තියෙන්නේ. ඒ වගේම තමයි ෂෝ පාස්වර්ඩ් 2. ඒකත් ඒ විදිහටම තමයි හදලා තියෙන්නේ. මෙතන කන්ඩිෂන් එකක් චෙක් කරනවා. මෙතන variable මෙතන ID එකෙන් අල්ලගත්ත ID එකෙන් අල්ලගෙන input field එක සහ බටන් එක අල්ලගෙන මෙතෙන්දී variable එක හරහා මම සේව් කරගෙන මෙතන කන්ඩිෂන් එක හරහා චෙක් කරගන්න. එතකොට මෙතන reset password මෙතෙන්දී තමයි හොඳම දේ වෙන්නේ. මෙතෙන්දී ඒ අදාළ email එක ඒ දුන්න new password එක සහ new password එකට දුන්න ඒ password එක අද retype password එකත් සහ verification code එක. මේ එතකොට මේ හතරම අපි data ටික අල්ලගෙන මෙතනදී අපි new data form එක හදාගෙන form data එක හදාගෙන එක් වෙන variable එකේ ඒ data සීරම data ටික අල්ලගන්න. ඒ අල්ලගෙන අපි හදාගන්න request එකක් යවනවා reset password process.php කියන ෆයිල් එකට. එතකොට ඒ ෆයිල් එක යවනකොට අපි යවන්නේ ඒ data ටික යවන්නේ post method එක හරහා. f වෙන variable එක හරහා තමයි ඒ request එක යවන්නේ. එතකොට අපි දැන් බලමු මම ඒක කොහොමද reset password process.php කියන ෆයිල් එක තුල නිර්මාණය කරේ කියලා.
මේ තියෙන්නේ ෆයිල් එකට අදාළ කෝඩ්. ඉතින් මම database එක connect කරලා තියෙනවා. ඒ අදාළ data ටික වෙන email එක new password එක retype password එක සහ verification code එක මම post method එක හරහා variable වලින් data ටික අල්ලගෙන තියෙනවා. එතකොට මෙතෙන්දී මම condition එක check කරනවා ඒ new password එක තිබුණ password එක retype password එක සමාන නැත්නම් මෙතන මම එක එකක් දෙන password does not match කියලා. ඒ කියන්නේ password දෙක match වෙන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් කියන්නේ data ටික match වෙනවා නම් අපි මෙතන search එකක් දානවා ඒ වෙරිෆිකේෂන් කෝඩ් එකක් තියෙනවනේ. ඒ වෙරිෆිකේෂන් කෝඩ් එක සහ ඊමේල් එකට අදාළව වෙරිෆිකේෂන් කෝඩ් එකට අදාළ ඊමේල් එක සහ ඒ කියන්නේ මෙතන n කියලා දාලා තියෙනවා. ඒකට ඊමේල් එක සහ වෙරිෆිකේෂන් කෝඩ් එක දෙකම අදාළ වෙනවා. ඒ දෙකම තියෙනවා නම් අපි ඒ අදාළ අවුට්පුට් කරෝ එක විතරනේ රෝ එක මම $sign n වේරියබල් එකේ සේව් කරගන්නවා. ඒ රෝ එකක් නම් එකට සමාන නම් අපි ඒක අප්ඩේට් කරනවා. ඒ කියන්නේ පාස්වර්ඩ් එක චේන්ජ් කරන මේ ඊමේල් එකට අදාළ පාස්වර්ඩ් එක චේන්ජ් කරනවා. ඒක හරි සාර්ථක වුණා නම් අපි ඒක එකක් දෙනවා සක්සස් කියලා. එහෙම උනේ නැත්නම් ඒ ඊමේල් එක හෝ වෙරිෆිකේෂන් කෝඩ් එක වැරදි වුණා කියලා මෙතනින් මම එකෝ කරනවා. එතකොට මෙතනින් රික්වෙස්ට් එකක ඉන්නේ මෙතන සාර්ථක වුණා නම් මෙතන එකෝ වෙන්නේ සක්සස් කියලා. ඒකට අපි ඒ රික්වෙස්ට් එකට අදාළ රිස්පොන්ස් එක මෙතනින් අල්ල ගන්නවා. ඒ රිස්පොන්ස් එක සමාන නම් අපිට ඇලර්ට් එකක් එනවා password update successfully කියලා. එතකොට ඒ අර අදාළ pop up message එක කියන්නේ new password type password verification කරන pop up message එක hide වෙලා අපිට window location එකක් දීලා දෙනවා index.php ෆයිල් එකට. අති සාර්ථක වුණා නම් අපිට මේ process එක සිදු වෙනවා. එහෙම නැති වුණොත් ඒ අදාළ එරර් එක ඇලර්ට් එකක් කරලා ඒ රෙස්පොන්ස් එක පෙන්වන්න කියලා තමයි මෙතනින් කරන්නේ. ඉතින් මේක තමයි මගේ project process එකට අදාළ කෝඩ් එක. මම හිතනවා යම් දෙයක් හැමෝම ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් හැමෝටම අයිබෝන්.